සුබ දවසක් හැම දිනාටම. මම සුමිත් පෙරේරා. අදත් මං ඉස්සර ලියපු පරණ ටිකක් කාලයකට කලින් ලියපු පුංචි සරල සින්දුවක් අහු වුණා. මම ඒක කියවන්න යන්නේ. මේක නිකන් දුරින් ඉන්න පෙම්වතුන් දෙදෙනෙක්ගේ අදහසක් වගේ, දුර ඉඳන් ආදරය කරන දෙන්නෙක්ගේ අදහසක් වගේ, හමු වෙන්න දැක ගන්න ආසාවෙන් පෙරම් පුරන තරුණයෙක් ලිව්වා වගේ තමයි මට මතක. මේක මම ලියන වෙලාවේ තනුවක් මගේ මනසෙම තියාගෙන හිටියා. ඒක දැන් මතක නැහැ. දැන් ඕන වෙලාවක මේකට තනුවක් දාන්න පුළුවන්. මේක තනුවක් හිතේ තියාගෙන ලියපු නිසා මට ඕන වෙලාවක තනුවක් දාලා මේක ගායනා කරන්නත් පුළුවන්කම තියෙනවා. මෙන්න මෙහෙමයි මම ලිව්වේ. මිහිදුම් සලුවෙන් වැසෙන පැයේ උණුසුම ඔබෙන් සොයා පියඹමි සීතල ගුවන් ගැබේ පැතුමන් සිතෙහි දරා. හරි සරලයි. ඒකේ ලොකු දෙයක් නැහැ. ඒ කියන්නේ මේ සීතල දරාගෙන මේ වලාකුළු අතරින් මීදුම අතරින් මම ඔබ හොයාගෙන ඉනවා. මේවා සාමාන්‍යයෙන් මේ අතිශෝක්තිය කියන එක. කියන්නේ අපි ගීතය ලියද්දී අතිශෝක්තිය පාවිච්චි කරනවා. ඒ කියන්නේ තියෙනවට වඩා වැඩි වර්ධනය කරලා තමයි ලියන්නේ. නැත්තම් ඒක අනික රසිකයට ග්‍රහණය වෙන්නේ නැහැ. සමහර වෙලාවට ස්වභාවෝක්තිය කියන්නේ තියෙන දේ තියෙන ආකාරයෙන්ම ප්‍රකාශ කරනවා. මේක අර තියෙන තමන්ගේ හිතේ තියෙන ආදරය වැඩිපුර ප්‍රකාශ කරන්න ඕන හින්දා තමයි මේ වගේ අතිශෝක්තිය පොඩ්ඩක් කලවම් කරන්නේ. ඒක වංචනික සිතක්වත් බොරුවක්වත් නෙමෙයි. ප්‍රේම කරන කාලේ හැම වෙලාවෙම වැඩිපුර ප්‍රේම කරනවා කියන එක තමයි මට මේකෙන් කියන්න උවමනා තියෙන්නේ. ඒකට පළවෙනි වර්ස් එකේ මම ලියනවා රන් සමනලියන් රඟනු බලා මල්ගමු සිපසනසා කවුලන් පදවැල් ගයනු අසා මම නම් නොවෙමි මුලා පියඹමි ඔය නෙතු දකින්න තුරා මිහිදුම් සලුව ඉරා. ඒ කියන්නේ මම එන මගදී මට හම්බෙන සුන්දර රන් සමනලියන්. ඒ කියන්නේ රන් සමනලියන් කියන්නේ මේ රන් සමනලිය කියන එක මම ගත්තේ රූපකයක් විදිහට. එහෙම නැත්නම් රූපකයක් විදිහට. ඒ කියන්නේ යම් කිසි දෙයක් නිරූපණය කරන්න ගත්තේ. ඒ කියන්නේ රන් සමනලිය කියලා ගත්තේ ඇත්තටම මේ ලස්සන කාන්තාව. මම එන්න ඔබව හොයාගෙන ඉන අතරතුරේදී මට හම්බෙන කොච්චර ලස්සන කාන්තාව වුණත් මම ඒගොල්ලන්ට රැවටෙන්නේ නැහැ. කවුලන් පදවැල් ගයනු අසා කියන්නේ කොච්චර සුන්දර මිහිරි සින්දු වුණත් මම ඒවට රැවටිලා මගේ ගමන නතර කරන්නේ පියඹමි ඔය නෙතු දකින්න තුරා මිහිදුම් සලුව ඉරා. ඒ කියන්නේ මම එනවා කොහොම හරි ඔබව හම්බෙන්න එනවා. මගේ හිත මං වෙනස් කරගන්නේ නැහැ කියන එක තමයි මේක අතිශෝක්තියෙන් වගේ කියන්නේ. නොකියා කියන්නේ. ඊළඟට දෙවෙනි වර්ස් එක මත් වන බඹරුන් කොතයි කතා මුහුණට එබී බලා සිත් බැඳි මින් රැළ තරහ වෙලා පිහිනයි වරල් සලා නොසැලෙමු මතු මතු සිත්රන්දා අපි අපගෙමයි සදා. ඊට අමතරව ඔයාටත් එක එක සල්ලාල පිරිමි විවිධ යෝජනා ගේන්න පුළුවන්. ඔයාට බැල්ම දාන්න පුළුවන්. කතා හදන්න පුළුවන්. ඔයා දිහා බලන්න පුළුවන්. හැබැයි නොසැලීමු. හරි. එතක නොසැලීමු මතු මතු සිත්රන්දා අපි අපගෙමයි සදා. කියන්නේ මේ බාධක මොනවා ආවත් මම ඔයාව හොයාගෙන ඔයත් මං වෙනුවෙන් නොසැලී ඉන්න. මේක අපේ ආදරේ කතාව. මම ඔයාව හොයාගෙන යනවා කියන එක තමයි මමගේ සරල කියන්නේ මහා ගැඹුරකට නොයා ලොකු වචන පාවිච්චි නොකර සරලව මම මේක රචනා කළේ. මම හිතන්නේ අවුරුද්දකට විතර කලින්. මෙන්න මෙහෙමයි නැවත කියනවනම් මිහිදුම් සලුවෙන් වැසෙන පැයේ උණුසුම ඔබෙන් සොයා පියඹමි සීතල ගුවන් ගැබේ පැතුමන් සිතෙහි දරා රන් සමනලියන් රඟනු බලා මල් ගොමු සිපසනසා කවුලන් පදවැල් ගයනු අසා මම නම් නොවෙමි මුලා පියඹමි ඔය නෙතු දකින්න තුරා මිහිදුම් සලුව ඉරා මත්වන බඹරුන් ගොතයි කතා මුහුණට එබී බලා සිත් බැඳි මින් රැළ තරහ වෙලා පිහිනයි වරල් සලා නොසැලමු මතු මතු සිත්රන්දා අපි අපගෙමයි සදා. මේක කවියක් වගේ පෙවුනට මේක ලස්සනට ගීතයක් බවට පත් කරන්න පුළුවන්. මොකද ඕනෑම හොඳ ගීතයක් තුළ යම්කිසි කාව්‍යමය ස්වභාවයක් තියෙනවා. හැබැයි ඕනෑම හොඳ කවියක් ගීතයක් කරන්න අමාරුයි. නමුත් මේක කවියක ස්වරූපයෙන් තියෙන එලිසමය රැකපු පද පෙළක්. මේක මට ඕන වෙලාවක තනුවක් දාලා ගීතයක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක මට විශ්වාසයි. ඉතින් මට ලයික් දාපු කමෙන්ට්ස් ලියපු හැම දිනාටම ස්තුතියි. මම දිගට මේ වගේ සින්දු මම ලියපු හොඳ සින්දු තියෙනවා මම ඉස්සරහට ගේනවා. අපි ආයි තව සින්දුවකින් හම්බෙමු. Thank you very much.